ඔන්න මගේ පළවෙනි ටෙමු ඕඩර් එක ඔයාලත් එක්ක අන්බොක්ස් කරන්න තමයි යන්නේ. හැබැයි මුලින්ම ආපු ඕඩර් එක හින්දා මම මේක ඇරලා බැලුවා. හරි, ඒ වුණාට ඇතුලේ තියෙන ඒවා නම් මම අන්බොක්ස් කළේ නෑ. ඔයාලත් එක්කම අන්බොක්ස් කරන්න කියලා තමයි මම තියාගත්තේ. එහෙනම් මම පෙන්නන්නම් මම පළවෙනියටම ඕඩර් කළේ මොකද්ද කියලා. මේ වොලට් එක කාඩ් හෝල්ඩර් එකක්. ඉතින් ඇත්තටම මේක ගොඩාක් කියුට්. මට ඒ හින්දා මේ වොලට් එක ඕඩර් කරන්න හිතුණා. මගේ නාමය මුල් අකුරෙන් තමයි මම වොලට් එක ඕඩර් කරේ. ඇත්තටම මේක කියුට් වොලට් එකක්. ඉතින් මං හරි ආසයි මේ වොලට් එකට. ඇත්තටම මේකේ ගානේ හැටියට මේ වොලට් එක ගොඩක්ම ක්වොලිටි. මං ඕඩර් කරපු හැම එකකම ප්‍රයිස් මම මේ වීඩියෝ එකේ දාලා තියෙනවා. ඉතින් ඇත්තටම කියනවා නම් මේක කාඩ් හෝල්ඩර් එකක් වුණාට මේකේ සල්ලි දාන්නත් පුළුවන්. ඉතින් ඒක කියුට් හින්දා තමයි මං ඕඩර් කරේ. ඒ වගේම ඒ ප්‍රයිස් එකට ක්වොලිටි එක නම් නියමයි. ඊළඟට මම ඕඩර් කළේ ජෙන්ස් වොලට් එකක්. ඉතින් මේක මම ඕඩර් කළේ මගේ හස්බන්ඩ්ට. ඇත්තටම ඒකත් මම හිතුවටත් වඩා හොඳ ක්වොලිටි එකට තියෙනවා. මොකද සාමාන්‍යයෙන් මේ වගේ වොලට් එකක් කඩේ ටිකක් ගන්න වැඩි. ඉතින් මේක මට හම්බුනේ රුපියල් 400 ගානකට වගේ. ඉතින් ඒ ප්‍රයිස් එකේ හැටියට ඇත්තටම වොලට් එක නම් ක්වොලිටි එකට තියෙනවා. කාසි දාන්න වෙනම පොකට් එකක් තියෙනවා. මේ කාසි දාන පොකට් එක තව ඇතුලේ පොකට් 3ක් තියෙනවා. එතකොට කාඩ් දාන්න වෙනම තියෙනවා. වලට පේනවා ඇති කාඩ් දාන්න. ඉතින් ප්‍රයිස් එකේ හැටියට නම් ක්වොලිටි එක හොඳටම තියෙනවා. ඉතින් මේකේ කලර්ස් 3ක් තිබ්බා. බ්ලැක් එක, එතකොට බ්‍රවුන් එක, එතකොට කොෆි බ්‍රවුන් එක. මම මෙන්න මේ කොෆි බ්‍රවුන් එක තමයි ආස වුනේ. ඉතින් ඒකෙන් තමයි මම ඕඩර් එක දැම්මේ. ඊළඟට මම ඕඩර් කළේ ඒත් ජෙන්ස් වොලට් එකක්. මේක නම් මම අපේ තාත්තට තමයි ඕඩර් කළේ. ඉතින් ඒකත් ඇත්තටම හොඳයි. ගාන හැටියට මට මතක විදිහට 300 ගානක් හරි 400 ගානක් හරි මට හරියට මතක නැහැ. අන්න ඒ ප්‍රයිස් වලට තමයි මේ වොලට් එක මම ගත්තේ. ඇත්තටම මේකෙත් කලර්ස් දෙකක් තිබ්බා. හැබැයි මේකේ නම් මම ඕඩර් කරපු කලර් එක නෙමෙයි ඇවිල්ලා තිබේ. මම බ්‍රවුන් කලර් එකක් ඕඩර් කළේ. මට ආවේ බ්ලැක් එක. ඒත් අවුලක් නැහැ. හැබැයි ඉතින් ලස්සනයි. ප්‍රයිස් එකේ හැටියට නම් ඇත්තටම ක්වොලිටි එක හොඳට තියෙනවා. ඊට පස්සේ මම ඕඩර් කළේ මස්කාරා එකක්. මේක නම් 198ක් වගේ ඒ වගේ ගණන්. කොහමද 200ට අඩු 190 ගණනක් වගේ තමයි මට මතක. මේකත් ඇත්තටම හොඳයි. මම මේක පාවිච්චි කරන්න අරගත්තා. ඇත්තටම ප්‍රයිස් එකේ හැටියට ඒකත් ක්වොලිටි. ඉතින් මම මේක යූස් කරන්න අරගත්තා. දැන් මේක තමයි මම පාවිච්චි කරන මස්කාරා එක. ඊළඟට මම ගත්තේ මෙන්න මේ බෑග් එක. මේක ඇත්තටම මාරම ලස්සනයි. ඉතින් මේක මම ගත්තේ අපේ අම්මට. මොකද අපේ අම්මා කී හිටියා එයාට පන්සල් යන්න, බෝධි පූජා තියන්න, ඒ බඩු දාගෙන යන්න පොඩි බෑග් එකක් තිබ්බනම් හොඳයි කියලා. ඉතින් මේක ඇත්තටම මට උනේ මේකට ඔෆර් එකක් ගියා. මේකේ ඩිස්කවුන්ට් දාලා මට මේ බෑග් එක කොහමද 1900 ගානේ බෑග් එක මට හම්බුනේ 538ක් හරි ඔන්න ඔය වගේ ගානකට 500 ගානකට මට හම්බුනේ. ඉතින් මම ඒ තෝඩ එක දාපුවම 500 ගානකට ඉඳන් ක්වොලිටි නැද්ද දන්නෙත් නැහැ කියලා හිතලා තමයි ඒත් කමක් නැහැ කියලා බෑග් එක ඕඩර් එක දැම්මා. හැබැයි ඇත්තටම කියනවා නම් ක්වොලිටි එක නම් උපරිමයෙන්ම තියෙනවා. ඇතුලේ මෙන්න මේ විදිහට පොකට් එකක් තියෙනවා. එතකොට
ඉස්සරහත් පොකට් එකක් තියෙනවා මට මයික පෙන්නන්නම් මේ තියෙන ඉස්සරහා පොකට් එක මේ ඉතින් කොහොම හරි ඇත්තටම කියනවා නම් ගානේ හැටියට ගොඩාක් ක්වොලිටි මේක ක්වොලිටි බෑග් එකේ වගේම ඒ කලර්ස් එකෙන්ම ඒ විදිහට මේ ලස්සනට බෑග් එක ආවා ඉතින් ඇත්තටම මං ගත්ත ඕඩර්ස් වලින් මං ආසම ඕඩර් එකක් තමයි මේක ඉතින් මේක මං අම්මට ගිෆ්ට් එකක් විදිහට තමයි ගත්තේ ඉතින් ඇත්තටම ලස්සනයි ඒ විදිහටම ආව මැටීරියල් එකත් ඇත්තටම හොඳ මැටීරියල් එකක් ඉතින් ඒ ගානේ හැටියට නම් හොඳම ක්වොලිටි එක තියෙනවා මේ බෑග් එකේ නම් ඉතින් මගේ පළවෙනි තෙමු ඕඩර් එකේ ටෝටල් එක උනේ 2222ක් මම ඔයාලට දාන්නම් මම ඕඩර් කරපු ඒවා ඩොලර් වලින් කීයක් මට ගියාද කියලා ඉතින් තවත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනට එන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක්